හීලෑ කරන්න බැරි යක්ෂයෙක් මහපාරට දැම්මොත් කොහොම තියෙයිද? අධිබලති යතුරු පැදි පදින අයට දාඩිය දාන තාරපාරේ අහස බලන් යන අසමසම මෘගයා ලංකාවේ කොල්ලෝ ආදරයට WRX කියන මේ වීදි රස්ටියාදුකාරයා ගැනයි අද කතා කරන්නේ. Yamaha WR250X පිස්සුවට ඔයාලත් ලෑස්ති වෙන්න. මේ පුරාවෘත්තය ආරම්භ වෙන්නේ 2008 අවුරුද්දේදී. Yamaha සමාගම කැලේ පදින්ඩ හදපු WR250R මාදිලිය අරගෙන සම්පූර්ණයෙන්ම වෙනස්ම අත්හදා බැලීමක් කළා. ඒ තමයි මඩට ගහන ටය ගලවලා අඟල් 17ක මහත ස්ට්‍රීට් ටය දෙකක් එකතු කරන එක. ඒක එතනින් නැවතුනේ නෑ. දැවන්ත මිලිමීටර් 298ක වේව් බ්‍රේක් ඩිස්ක් එකක් එක්ක මහපාරට ගැලපෙන තද ස්ටිෆර් සස්පෙන්ෂන් පද්ධතියක් මේකට ලබා දුන්නා. එදා ඉඳන් මේ යන්ත්‍රය මඩේ යන බයික් එකක් වෙනුවට තාරපාරී රජ කරන සුපමෝටෝ කලාවේ අංක 1 ආයුධය බවට පත් වුණා. සමහරු මේක දැක්කම මේක 250cc එකක් නේ කියලා සාමාන්‍ය බයික් එකක් ගාන්ට දාන්න හැදුවත් මේකේ ඇතුලේ තියෙන්නේ ලෝකෙම හොල්ලපු 1000cc R1 බයික් එකේ තාක්ෂණය. මේ ද්‍රව සිසිලන liquid cooled DOHC එන්ජිමට Yamaha ඉංජිනේරුවන් ලබා දුන්නේ titanium intake valves සහ forged aluminium පිස්ටනයක්. ඒ වගේම ceramic plated සිලින්ඩරයත් එක්ක මේ single cylinder මෘගයා RPM මීටරේ 10000 සීමාව දක්වා කිසිම අපහසුවක් නැතුව මරහඬ දීගෙන ඇදලා යනවා. අදිබල් ඇති යතුරු පැදි පදින අයට පවා දාඩිය දාන්නේ මේකේ තියෙන ක්ෂණික වේගවත් වීම instant acceleration දැක්කමයි. ගුවන් යානා තාක්ෂණයට සමාන ඇලුමිනියම් මත පදනම් වුණු සැහැල්ලු ෆ්‍රේම් එකක් මේකට තියෙන නිසා බයික් එකේ සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 138ක් වගේ ඉතාමත් කුඩාගයක් ගන්නවා. මේ සැහැල්ලු බව නිසාම අංශක 90 වංගු කපන්න වගේම ට්‍රැෆික් අස්සෙන් රින්ගන්න මේකට තියෙන්නේ පුදුම හැකියාවක්. ගියර් එක දාලා ක්ලච් එක අතහරින පරක්කුවට ඉස්සරහ රෝදේ අහසට උස්සන නිසාම ලෝකෙ පුරාම ඉන්න ස්ටන්ට් රයිඩර්ස්ලාගේ ලොකුම හීනේ බවට WR250X එක පත් වුණා. අද වෙනකොට පරිසර සහ විමෝචන නීති නිසා Yamaha සමාගම මේකේ නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නවත්තලා ඉවරයි. හැබැයි අන්න ඒ හේතුව නිසාම අද පාරේ යන WRX එකක් කියන්නේ මිල කළ නොහැකි රත්තරන් ගොඩකට. කවදා හරි දවසක මේ යකඩ හීනේ හැබෑ කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝටම අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ෂෙයා කරන්න. යකඩ හීනවල ඇත්තම කතාව දැනගන්න Facebook page එක දැන්ම ෆලෝ කරලා තියාගන්න.